හොඳයි ඉතින් සුබ දවසක් කියලා තත්ත්වවල පිළිගන්නවා SG Tech ඉතින් කියන අලුත් මලුත් වීඩියෝ එකට. ඉතින් අද මම ඔයාලට වෙනින් ගෙනාවේ 1xbet crash game එක play කරලා රුපියල් 6350කට ආසන්න මුදලක් අද වින් කරා. ඒ වීඩියෝ එක තමයි අද ඔයාලට වෙනින් ගෙනාවේ. ඉතින් ඔයාලා තාමත් 1xbet account එක හදන්න නැත්නම් මම මේ උඩින් දාන කාඩ් එකෙන් ගෙනවට පුළුවන් 1xbet account එකක් හරියටම create කරගන්න. ඒ වගේම මට මතක් කරනවා SG Tech YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හොඳයි ඉතින් මම මේ විදිහට ඕපන් කරගන්නවා මගේ 1xbet account එක. ඉතින් වලට තියෙන රුපියල් ලක්ෂයක මුදලක් මගේ 1xbet account එකේ තියෙනවා. 2bet එකකින් වින් කරපු රුපියල් ලක්ෂයක මුදල මම 1xbet එකට ඩිපොසිට් කරගත්තා. මට ඩිපොසිට් එකේ වීඩියෝ එකක් ගේන්න බෑ කොපිරයිට් ඉෂුව තියෙන නිසා වීඩියෝ එකක් ගේන්න විදිහක් නැහැ. කලින් ඒවටත් කොපිරයිට්ස් වැදලා තිබ්බා. ඉතින් බොහොම මාරුවෙන් තමයි මගේ YouTube channel එක බේරගෙන ඉන්නේ. ඒ හින්දා ඩිපොසිට් වීඩියෝ මට ගේන්න විදියක් නැහැ. ඉතින් මම මේ වෙලාවේ crash game එක play කරන්න ගත්තේ රෑ 10:53 වෙලාව. මට හිතෙනවා මේ ටයිම් එක ටිකක් දුරට හොඳයි. රුපියල් 5000න් තමයි මම bet කරන්න හිතන් ඉන්නේ. රුපියල් 5000ක් මම මේ විදිහට bet එකට type කරගත්තා. type කරලා ටිකක් වෙලා crash game එක දිහා මම මේ විදිහට බලන් ඉන්නවා. ඉතින් මෙතනදී මම ඔයාලට කියනවා කලබල වෙන්න එපා bet කරන්න. ටිකක් වෙලා site එක දිහා බලන් ඉන්න, crash game එක දිහා බලන් ඉඳලා තමයි bet එක place කරන්න ඕනේ. ඉතින් ඔයාලට වෙනදී මම රුපියල් 5000ක් මොන විදිහට place කරා. ඒ වගේම මම crash game එකේ අද දාන්නේ bet දෙකයි. මම පළවෙනි bet එක රුපියල් 8550කින් මොන විදිහට වින් කරා. ඉතින් ඔයාලටම රූල් එකක් තියාගන්න නැත්නම් මේ ගේම් එක ප්ලේ කරන්න ටිකක් අමාරුයි. ඉතින් මම මොන දෙවෙනි bet එකක් රුපියල් 5000ක් මේ විදිහට bet එකට ප්ලේස් කරා. ඉතින් ඔයාලට වෙන රුපියල් 7700කින් මොනම bet එක වින් කරා. ඉතින් මට අද රුපියල් 6350ක වින් එකක් තියෙනවා. ඉතින් හැමෝම කතා කරනවා වගේ මේකෙන් lost වෙන්නේ නැහැ. එක දිගට මේක අල්ලන් හිටියොත් අනිවාර්යෙන්ම lost වෙනවා. ඒ නිසා එක bet එකක් දෙකක් දවසට ගාණක් හොයාගන්න try කරන්න. ලොකු ගණන් වලට යන්න හදන්න එපා. අනිවාර්යෙන්ම යාව lost වෙනවා. ඒක හොඳට ඔළුවේ තියාගන්න. ඉතින් ඊළඟ වීඩියෝ එක හමුන බලාපොරොත්තු වෙමින් අදට මම එනවා ගිහින් එන්න. ඔයාලටම සුබ දවසක්.